හරි දැන් කරන්න යන්නේ මිලිගන් සොයිල් ඩ්‍රොප් එක්ස්පෙරිමන්ට් එක. ඒතකොට මේ එක්ස්පෙරිමන්ට් එකෙන් තමයි ඉලෙක්ට්‍රෝන එක අගේ හෙව්වේ. මේකේ සෙටප් එකේ තියෙනවා මෙතන තියෙනවා charge plates දෙකක්. ඒතකොට මේක ධනවාරෝපිතයි මේක ඍණවාරෝපිතයි. මෙතන තියෙනවා වීවින් මයික්‍රොස්කෝප් එකක්. මෙතන තියෙනවා ඇටමයිසර් එකක්. එතකොට ඇටමයිසර් එකෙන් කරන්නේ අර ඇටමයිසර් කියන්නේ ඔය පර්ෆියුම් වල එහෙම තියෙන අර සෙන්ට් මේ අර ප්‍රෙස් කරපුවම සෙන්ට් එළියට එන්නේ චූරි ඩ්‍රොප්ස් විදිහට. ඒතකොට ඒකත් තමයි ඇටමයිසර් එකක් කියන්නේ. ඇටමයිසර් එකකින් ඔයිල් අර විදිහට ඇටමයිස් කරලා එවනවා. ඒතකොට ඒ ඔයිල් ඩ්‍රොප්ස් මෙතනින් පහළට වැටෙනවා. ඒවා ඔබ්සර්ව් කරන තමයි මෙතන වීවින් මයික්‍රොස්කෝප් එක තියෙන්නේ. ඒතකොට මෙතන එක්ස්රේ එක තියෙන්නේ අයි කියලා එක්ස්පෙරිමන්ට් එක කරගෙන යද්දි කියන්න. එතකොට දැන් මෙතන ඇටමයිස් එකෙන් ඔයිල් ඩ්‍රොප්ස් දැම්මට පස්සේ ඔයිල් ඩ්‍රොප් එක මුලින්ම තියෙන්නේ නියුට්‍රල්. ඒ කියන්නේ ඔයිල් ඩ්‍රොප් එකට ආරෝපණයක් නැහැ. එතකොට මේක පහළට එද්දි මෙතන එක්ස්රේ කිරණ මේ එක්ස්රේ කිරණ විදිනේ එක්ස්රේ කිරණ මේක ඇතුළට විදිනවා. එතකොට මේ හරිය තියෙන ගෑස් පාටිකල්ස් තියෙන්නේ. ඒ ගෑස් පාටිකල්ස් වල තියෙන මේ ඒ කියන්නේ ඔයාලා දන්නවනේ එක්ස්රේ එකක් වැදුනහම එක්ස්රේ කිරණයක් ඇවිල්ලා වැදුනහම ඉලෙක්ට්‍රෝනයක් මේ නිකුත් වෙනවනේ මුක්ත වෙනවනේ. එතකොට ඒක වෙනවා මෙතන තියෙන මේ ගෑස් පාටිකල්ස් වලට. එතකොට මේ ගෑස් පාටිකල්ස් වල තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා ඒ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඔයිල් ඩ්‍රොප්ස් වලට එකතු වෙනවා. එතකොට මේ ඔයිල් ඩ්‍රොප්ස් වල ඒ නියුට්‍රල් තිබ්බ ඔයිල් ඩ්‍රොප් එක ඍණව ආරෝපණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ දැන් මෙතන කතා කරන ඔයිල් ඩ්‍රොප් එක අර මාරම චූටි. ඒකනේ මේක මයික්‍රොස්කෝප් එකක් ඕනේ මේක ඔබ්සර්ව් කරන්න. එතකොට ඒ දැන් නියුට්‍රල් තිබ්බ ඔයිල් ඩ්‍රොප් එකේ ආරෝපණය ඍණව වැඩි වෙනවා. එතකොට ඊට පස්සේ ඒක යද්දී යාලා මුලින්ම කරේ මෙතන මේ ධන ඍණ විභවාන්තරයක් දුන්නේ නැහැ. මුලින්ම කිසිම විභවාන්තරයක් දෙන්නේ නැතුව එයාලා කරේ ඩ්‍රොප් එක කර නිදහසේ වැටෙන්න දුන්නා. ඒතකොට නිදහසේ වැටෙන්න දෙද්දී දන්නවා ඔයාලා මේ ස්ටෝක්ස් නියමයෙන් තරලයක් තුලින් වැටෙන මේ ද්‍රව බිඳුවක් තුළ උඩට ඇති වෙන බලය කියන්නේ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට ඇති වෙන බලය ලියන්න පුළුවන් 6යි පයි ඊටා AV කියලා. එතකොට එයාලා කරේ මේක දාලා මේ V කියන ප්‍රවේගය හොයාගත්තා. කියන්නේ මේ ආන්ත ප්‍රවේගයට යන්න දීලා ඒක හොයාගත්තා. එතකොට ඊට පස්සේ මෙයාලා කරේ මේකට යන්න දීලා මෙන්න මේ يعني මේක හොයාගෙන ඉවරනාට පස්සේ එයාලා දුන්න මෙතෙන්ද charge එක. එතකොට මෙතන දුන්නේ මෙහෙමයි දැන්. මේකෙන් මෙයාලා ඊට පස්සේ කරේ මෙතන මේ පහළට වැටෙන drop එක මෙයාලා එක තැනක නවත්තගත්තා. ඒ කියන්නේ ගුරුත්වයෙන් ඇති වෙන බලයයි මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකෙන් ඇති වෙන බලයයි ඉහළ පහළ සමාන කරලා මෙතනින් පහළට වැටෙන drop එක වැටෙන්න දෙන්නේ නැතුව එක තැනක එයාලා නවත්ත ගන්නවා. හරිද? ඒ කියන්නේ දැන් මේක හෙල වෙන්නේ නැහැ කොහෙවත්. මේක නිශ්චලයි. එතකොට එහෙම කරන්න නම් දැන් මෙතන තිබ්බේ නියුට්‍රල් මේ ඔයිල් ඩ්‍රොප් එකනේ. එතකොට දැන් එක්ස්රේ වලින් මෙතන වටේ තියෙන ගෑස් පාටිකල්ස් වල ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා මෙතන තියෙන ඔයිල් ඩ්‍රොප් එක ඍණාරෝපිත ඒ කියන්නේ ඍණව ආරෝපණය වෙන්න ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ ඍණාරෝපිත මේ ඍණව චලනය වෙන ආරෝපණයක් වගේ. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයක් මතින් ඍණාරෝපණ මත බල ඇති කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ ධනෙන් ඍණට නෙමෙයි ඍණෙන් ධනට. එතකොට මෙතනින් ඉහළට බලය ඇති වෙලා පහළට තියෙන මේ mg එකයි ඉහළට තියෙන fe එකයි සමාන වෙලා මෙන්න මේ ඔයිල් ඩ්‍රොප් එක හෙල වෙන්නේ නැතුව රෙස්ට් එකේ තියෙනවා. එතකොට දැන් අපි මුලින්ම ලිව්වොත් එහෙනම් මෙතන මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැති වෙලාවට මෙන්න මේ ඔයිල් ඩ්‍රොප් එකට බල සමතුලිතතාව ලිව්වොත් එහෙම පහළට වැඩ කරන්නේ mg ඉහළට වැඩ කරනවා ස්ටෝක්ස් නියමයෙන් ඩ්‍රැග් ෆෝස් එක ආය මේ උඩුකුර තෙරපුවා. එතකොට මේක ලියුවොත් එහෙම 4යි පයි 3න් 4යි පයි r වර්ග r ඝනය රෝ ඔයිල් g සමානයි ඩ්‍රැග් ෆෝස් එක අපිට ලියන්න පුළුවන් 6යි පයි ඊටා AV ධන 3න් 4යි පයි r ඝනය රෝ එයා g. මේක තමයි විද්‍යුත් ක්ෂේත්‍රය නැතුව ලිව්වොත් මේ එන බල සමතුලිතතාව. එතකොට මෙතනින් දැම්මොත් එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍රය සහිතව එතකොට ගෝලය මත වැඩ කරන්නේ පහළට වැඩ කරනවා mg ඉහළට වැඩ කරනවා උඩුකුරු තෙරපුම
මෙතනින් වැඩ කරනවා FE. ඒ වුණාට දැන් මෙතනදී කරන්නේ මෙයා පහළට ගෙන මෙයා නිශ්චල කරගන්නවා. එතකොට නිශ්චල කරගත්තොත් එහෙනම් මෙන්න මෙතන drag force එක ගැන v කියන පදේ බිඳුවක් එනවා. ඒකින්ද drag force එකක් එන්නේ නැහැ. මෙයාව නිශ්චල කරලා අපි මේ නිශ්චල කරලා මෙතෙන්ද මේ f සමානයි m දාද්දි. ඒ කියන්නේ බල සමතුලිතතාව දාද්දි. එතකොට එන්නේ mg සමානයි fe ධන fb. එතකොට මේකෙන් සමතුලිත කරාට පස්සේ ඉන්නේ 4න් 3යි pi r ඝනය rho oil g සමානයි අපිට මේක ලියන්න fe ලියන්න පුළුවන් qe කියලා. e කියන එක ලියන්න පුළුවන් v බෙදීම d කියලා. ඒ කියන්නේ මෙතන මේක අතරට දෙන විභවාන්තරය v කියලා ගත්තොත් එහෙම මේ ප්ලේට් දෙක අතර දුර d කියලා ගත්තොත් එහෙම මේ අපිට ලියන්න පුළුවන් මේක v බෙදීම d කියලා. එතකොට ධන b බෝයන්සි එක ලියන්න පුළුවන් 4න් 3යි pi r ඝනය rho air g කියලා. හරි. මේක තමයි බල සමතුලිතතාව දැම්මොත් එන සමීකරණය. එතකොට මෙයාලා මේකෙන් ආරෝපණය හෙව්වේ මෙයාලා පළවෙනියට කරේ දැන් මෙහෙම නෙවෙන්නේ. මෙන්න මෙහෙම නිශ්චල නෙවෙයි නියුට්‍රල්. ඒ කියන්නේ ආරෝපණයක් නැති උදාසීන ඔයිල් ඩ්‍රොප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ එක්ස්රේ එකකින්ද නිදහස් ඉලෙක්ට්‍රෝන මේක ඇතුළට ඒ කියන්නේ මේකට එකතු වෙනවා. එතකොට මේකේ ඍණාරෝපණය වැඩි වෙනවා. හරිද? එතකොට මේකට එකපාරකට එකතු වෙන්නේ ඒ කියන්නේ එකපාරකට ඉලෙක්ට්‍රෝන ගොඩක් එකතු වෙන්න පුළුවන්. ඒනවනේ මම කියන්නේ මේ කියන්නේ මෙයාලා එක්ස්පෙරිමන්ට් එක කරද්දි මෙයාලා කරේ මෙයාලට වැඩි වෙන ඒ කියන්නේ ඍණව ආරෝපණය වැඩි වෙන අඩුම තැන ඉඳන් වැඩිම තැනට මෙයාලා හැදුවා. ඒ කියන්නේ දැන් නිකමට හිතමු මේක උදාසීනවනේ තිබ්බේ. එතකොට අපි හිතමු මෙයාට මෙහෙම වගුවක් මෙයාලා මේක ටේබල් එකක් විදිහට ගත්තා. මෙතනින් මෙයාලා ලිව charge එක මේ රෙකෝඩ් කරගත්තා. මෙතනින් මෙයාලා වෝල්ටේජ් එක රෙකෝඩ් කරගත්තා. එතකොට මෙයාලගේ charge එක වැඩි උනේ මුලින්ම වැඩි වුණාලු ඍණව 16ක් වැඩි වුණා. ඊට පස්සේ ඍණව 32ක් වැඩි වුණා. ඊට පස්සේ ඍණව 48ක් වැඩි වෙනවා. ඊට පස්සේ ඍණව 64ක් වැඩි වෙලා. හරිද? මෙහෙම තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙයාලා මේක අඩු මේකේ නම් වැඩි මේකට පෙළ ගස්වගෙන. එතකොට මේ ඔක්කොම මේ බලද්දි මෙයාලට පොදු රටාවක් වෙන්නවලු මේ වැඩි වෙලා තියෙන ගුණාකාරවල. මේ ඔක්කොම වැඩි වෙලා තියෙන 16 ගුණවල. මේ 16 වතාවක් 1. මේ 16 වතාවක් 2. මේ 16 වතාවක් 3. මේ 16 වතාවක් 4. හරිද? එතකොට මෙයාලා කන්ක්ලූඩ් කරලා තියෙනවා හරි. ඒ කියන්නේ මේක උදාසීනව තිබ්බ අංශුවක්. එතකොට මේක එන්නෙන් ඍණ ආරෝපණය වැඩි වෙලා තියෙන 16 ගුණවලින්. ඒ කියන්නේ එකවරකට මෙයාට ලැබිලා තියෙන ඍණ ආරෝපණය 16 ගුණය. එතකොට මේක මෙයා මැනලා තියෙන සෙප්ට කූලොම් වලින්. එතකොට මෙයාලා කන්ක්ලූඩ් කරලා තියෙනවා හරි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් නේ එකවර එකතු වෙන්නේ. ඒ ඍණ ආරෝපණයක් එකවර එකතු වෙන්නේ. එතකොට එකතු වෙන්න පුළුවන් පොඩිම ගාන 16යි නම් ඒ එක ආරෝපණයක බලය 16යි සෙප්ට කූලොම් වෙන්න ඕනේ. එතකොට මෙයාලා මේකෙන් කන්ක්ලූඩ් කරා හරි එහෙනම් ඉලෙක්ට්‍රෝන එක අගය ඇවිල්ලා 1.6යි 10.9යි කියලා. මෙයාලා මේකෙන් තමයි කන්ක්ලූඩ් කරේ ඉලෙක්ට්‍රෝන එක අගය. එතකොට මේක තමයි මිල්කන්ගේ ඔයිල් ඩ්‍රොප් එක්ස්පෙරිමන්ට් එක. මේකදී වැඩියෙන්ම කියන්නේ ගොඩක් මතක තියාගන්න ඕනේ ගානේ කිව්වොත් එහෙනම් මේක කියන්නේ මේක සලකන්න වෙන තැන් තියෙන්න පුළුවන් සලකන්න වෙන්නේ නැති තැන් තියෙන්න පුළුවන්. මේ ඩ්‍රැග් ෆෝස් එක. එතකොට ඒක පොඩ්ඩක් කන්සිඩර් කරන්න ඕනේ. මෙයාව නිශ්චල කියන්නේ මෙයාව මෙතන නිශ්චල කරන අවස්ථාවේදී මෙන්න මේ ඩ්‍රැග් ෆෝස් එක එන්නේ නැහැ මොකද වෙලොසිටි එක බිඳුවයි. ඒතකොට එහෙම නිශ්චල කරන්නේ නැති අවස්ථාවකදී වෙලොසිටි එක හොයන්න ගියොත් මෙන්න මේ ඊටව අපිට ගාන දෙන්න. ඒතකොට ඔහොම තමයි මේ එක්ස්පෙරිමන්ට් එක වෙන්නේ.